hello guys ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි මේ ලැන්ස් කියන එකට ගහන එයාත් එක්ක ෆයිට් ගන්න තමයි යන්නේ. ඉතින් අපි ෆයිට් කියන එක දෙමු. ඊට පස්සේ මේ ටූර්නමන්ට් එකක් තියෙනවා. මේක ඉම්පොසිබල් තියෙන එක ප්ලේ කරන්න එක ෆයිට් කරන්න මාරු ඒකේ ඉන්න එකත් එක්ක. ඊට පස්සේ අපි මේ මෙයාට පහර දෙන්න මේ ගහන්න පුළුවන්ද කියලා ඊට පස්සේ මේ ඩූල් කියන එකට ගිහිල්ලා ගමු. එහෙනම් අපි ෆයිට් කියන එක දෙමු. අපි මෙයාට විතරයි ගහන්න තියෙන්නේ අපිට. මේකට ගහන්න පුළුවන්ද බලමු. ඔන්න guys අම්මට සිරි ආචිත අඩේ ගහන්න බෑ guys යාට. දැක්කනේ අන්න ෂැඩෝට වදිනවා. ඔය දැක්ක එයාගේ අර මොකක්ද අමුතු බාලයකුත් තියෙනවා. ඒක ගහන්න අනේ ෂැඩෝට ගහන්න බැරි වගේ guys. එයාගේ හෙල්ත් එක වහින්නේ නැහැ. පට්ට අමාරුයට ගහන්න. ඔය දැක්කනේ guys ෂැඩෝ ඉවරයි එතනම. ඇද්දක ෆයිට් කරන්න පට්ටම අමාරුයි. subscribe කරලා නැත්නම් දැනම subscribe අපි subscribe 300 යන තව subscribe කීයද 39යි මදි. ඒකින්ද දැන්ම subscribe කරලා තියාගන්න යාළුවෝ. තව මොන වගේ ගේම් ප්ලේ වීඩියෝස් ද ඕනේ කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. like යාට ගහන්න බෑ guys. ෂැඩෝ පරදී වගේ මේකේ. ෂැඩෝට ඔරි ඔඩුවටම කෙලියන්නේ ෂැඩෝගේ. ෂැඩෝට ගහන්න බෑ guys. සමහරනේ යාළුවනේ. උට ෂැඩෝ ඉවරයි අනේ. දැක්ක හරි ෂැඩෝ ඉවරයි guys. එයාට ගහන්න බෑ. එයා හරිම දරුණේ. යා ලොස්. හරි ඕකේ ඉදමු අපි. කමන්නේ. අපි දැන් ටූර්නමන්ට් එකට යන්. ඒකෙත් මං හිතන්නේ ගහන්න පුළුවන් කියලා ඉම්පොසිබල් තියන්නේ යාළුවනේ. කමන්නේ ඕන එකක් වෙන්න කියලා අපි දෙමු ෆයිට්. මෙන්න මෙයාට ෆයින්ස් ද මොකද කාට ගහන්න තියෙන්නේ. ෂැඩෝට ගහන්න පුළුවන් දෙයක් බලමු. subscribe කරන්න දැන් subscribe කරන්න. අපිට subscribe 300 න් subscribe 39යි මදි. ඒකත් කම්ප්ලීට් කරලා දෙන්න යාළුවනේ. වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න. යාට ගහන්න බැරි වගේ guys. හොඳ පාරවලට වදිනවා හැබැයි. ඕ හරිනේ. එතන ඉවරයි. ඒ ඉම්පොසිබල් තියෙන guys. ගහන්න බෑ මේගොල්ලන්ට. පට්ට අමාරුයි මේගොල්ලන්ට ගහන්න ඉම්පොසිබල් තිබ්බහම. කොහමද ගහමු බලමු මේකට. හොත්තිකයි. අනේ හුටා ඒ කඩු දවිසුනානේ. හරිනේ හරිනේ. හරි ගහන යනවා ෂැඩෝ. ඒ බොටෙක් අම්මට හිකේ. බොටෙක් නෙමෙයි. අයියෝ කෑම ෂැඩෝ මේ ඉම්පොසිබල් ඒවට ගහන්න බැහැ. කමද යෝ ලොස් තමයි මේ ඉම්පොසිබල් අම්මට සිරියනවා. ගහන්න බෑ guys. මේ ඉම්පොසිබල් නේ තියෙන්නේ. ගහන්න බෑ. අපි මෙන්න මේකේ normal කියන එකක් ගහලා බලමු. ඒක නම් බොහෝ දුරට ගහන්න පුළුවන් වෙයි. අපි ෆයිට් කියන එක දෙමු. ආ මේ
නින්ජා කෙනෙක් එක්ක ගහන් තින්නේ මේ ගෑනු කෙනෙක් එක්ක. ඒ යන නෝමල්ලි ගහන්න පුළුවන් අවුල අන්නේ මගුල කිනි හිද ගන්න දීලා තින්නේ. ගහන්න පුළුවන් අප මේ පුළුවන් ගහන්න පුළුවන් එකක් දෙන්න බෑ. ඒවා කිනිසි වලින් ගහන්න මේ ආදි කාලේ කියලා හිතුවත් දන්නේ නැහැ. කිනිසි වලින් ගහන්න බෑ අප්පා. සමන්නේ ඉතින් වැදුන කොහොම හරි එයත් ඉවරයි නින්ජා විප්‍රයිස් ඉවරයි. අනේ ටිකයි මේ ෂැඩෝ වේ ලැජ්ජ නැද්ද මේ ගෑනු කෙනෙක් ගුටි කන්න ගහපන්. ෂැඩෝ නෙමෙයිනේ ගහන්නේ මමනේ. අත්තිකයි හෙල්ත් එක බහැලා තියෙන ෂැඩෝ කොල්ල ගහපන්. ටිකයි පුකටම මට නැගිරි. ඵලයන් යන්න මෙතන අපි මේ ගෑනුන්ගෙන් ගුටි කන්නේ හරිද? ෂැඩෝ කියන්නේ එළ කොල්ලේ. හරිද? එතන ෂැඩෝ ගැන දන්නේ නැහැ උඹලා. එතන ගෑනුන්ගෙන් ගුටි කන්න පිස්සුද බං? ඕකේ දුන්නා. කැන්සල් දෙමු. මේක මේ ඩුයිල් කියන එක තව ගහන්න තියෙන්නේ පැය 3යි පැය 4කින් ගහන්න තියන්නේ. මේ සැල්විලා කියන එකට අපි දැන් යමු ගහන්න. තාම මේ තාම මුල් හරි ඉන්නේ. මේ තව මේ හර්මිට් මොකද නාගිට ගහන්න තියෙනවා. මේ බඩ තඩියට ගහදී ඌර මගේ චෙෆ් කෙනෙක් දොස් බී දෙකක් තියන් ඉන්නේ. වේව්ස් කියන මොකද්ද මේ කාන්තාර කියන මොකද්ද මේ මං හිතන්නේ මේ ඇඩ් ගෝ විත් කොහෙද මේ අර හෙලියද මොකද්ද කෙහෙල් මල තියන් ඉන්නේ. මෙයා මේ පවන් ගහන එක්කනේ. වින්ඩෝ මෙයා ෂෝගන් එයාට ටිකක් දරුණු වගේ. ඇත්ත වශයෙන් කියනවා මම මේ ගේම් එක ඉවර කරලා තියෙන්නේ. තායි ගහන්න ආසෙත් වුණා. ඒකයි මම ඔයගොල්ලන්ට ගෙනාවේ. එහෙනම් අපි සෙවිලා කෙනෙක්ට ගහන්න යමු. මේක නිකන් අර එක දිගට වගේ තියෙන්නේ මේක ගහන්න. මේක ඔක්කොම නින්ජාල එන්නේ. නින්ජා විප්‍රයිසර් කෙනෙක් ඉන්නවා. ඵලයන් යන්න මෙතන. ෂැඩෝට ගහන්න උත්තර දෙයක් කර කැවුත. දැන් යෝධ 7ක් වගේ වැටුණා එතන. අනේ ආ ඉවරයි එතනම. ඔව්ට අනේ මට පර්ෆෙක්ට් ගන්න දීපම් බල්ලෝ. එතන බලහන් එකක් ගැහුවම පර්ෆෙක්ට් ගන්න උන්නේ නැහැ. රවුන්ඩ් 3 අර ඉස්සෙලා අක්කගේ වගේ අක්කගේ දෙක අරගෙන ඇවිල්ලා දොහෙත් තියෙන අක්කගේ දෙකගේ වේදගෙන එතන බල්ලා හිපාටුවා ඵලයන් යන්න දෙන බෝජි එක එතන ෂැඩෝට ගහන්න එපාන්නේ. පවුනේ ෂැඩෝ හරි අහිංසක කොල්ලේ ෂැඩෝ කියන්නේ. හැමෝම ෂැඩෝටමයි ගහන්න එන්නේ. යාළුවනේ ඒක ප්‍රොෆිට් ගත්තා. මේ මම මෙච්චර මේ ඔයගොල්ලන් ෂැඩෝ ෆයිට් එක ගේම් ප්ලේ වීඩියෝස් කෙනාවට ෂැඩෝ ෆයිට් මේ ෂැඩෝ උනේ කොහොමද කියලා මේ කතාව ගෙනාවේ නැහැ. මේ ගේම් එකට එනකොට ඒක පෙන්නනවා. මම ඊළඟ පාර ගේම් ප්ලේ වීඩියෝස් එක එක්කම එකක් ගේන්නම්. ෂැඩෝගේ සීන් එක කොහොමද උනේ කියන එක ඒක මං කියන්න යන්නේ. ඒක වැඩක් නැති වුණා. සුපිරි හැබැයි ඒක වෙන විදිය නම් මේ YouTube එකේ ඒක එකේව එනවා guys. ගණන් ගන්න එපා. නින්ජා නකල් දාගෙන එන්නේ. කොහොම දාගෙන ආව ෂැඩෝගෙන් කනවා තේරුම් ගනින්.
අම්මා රවුන්ඩ් 8ට ගිහිල්ලා හෙල්ත් එක බැහැලා නැහැ. ගැම්මක් තමයි ෂැඩෝ හැම අල්ලයි යමන්. ඔඩේ ඔලුවටම ගෙරියා. අනේ ගේ ආන්ටිට ගේ තොට ෂැඩෝට ගහන කවුද යකෝ මෙතන කනෝ අර බලහන් තන ෂැඩෝට ගහන ඔබ දෙනවා මේ පාර උඹට උඹ ඉවරයි අදන්දේ දැක්කනේ ෂැඩෝට ඉතින් ගැව්වොත් එයා එතනම තමයි ඩවුන් ද පල්ලා ෂැඩෝට ගහන්න එපානේ ඔයගොල්ලෝ උඹේ ඔය පොළු දෙක ගලවල ගහන උඹේ කටේ බොන හරියද එතන පොළු දෙක තියාගෙන ගෙදර තියලා වගේ මේ පොළු වලින් ගහන්න ඔට්ටු නැහැ මේ කඩු වලින් ගහන්න මෙතන හරියද ඒ පොළු වලින් ඵලයන් අර බලහන් යාළුවනේ මේ වල් බල්ලන්ට ගහලා මදි මේ මර මම ජඩම જાතිය ජඩම වගේ ජරා જાතිය මේ හැබ්බ මට ඉතින් මම කියන්නේ වලින් රවුන්ඩ් 10 මේක මේ අර අක්කනේ ඉස්සෙල්ලා අපෙන් ගුටි කියාව අක්කනේ මේ අක්කා ආයිත් අන්නේ අක්කා දැන් දරුණෙලා හොදේ කේන්ද ගිහලා අක්කාට ගෑනු අයට කේන්ද ගියොත් ලේසි නෑ අත්ති කයි හරිනේ මේක නම් මේ රවුන්ඩ් 10 එක නම් ගහ ගන්න වෙන්නේ නෑ අයියෝ ෂේ මේ අක්කගෙන් කෑවනේ අපරාධේ යාළුවනේ අර අක්කට ආයෙ අපිට ගහන්න හම්බුනද මං හිතන විදියට මේ අක්කගෙන් ගුටි කෑවනේ ෂැඩෝ අයියෝ මං කිව්වනේ ගෑනුවට කේන්ද කිරි ලේසි වෙන්නේ නැහැ කියලා ගෑනු හරි භයානකයි ගායිස් මේ අමන ගෑනියේ අනේ ගහන්න එපා යකෝ එතන ඔර බලහන් ගායිස් මේ ගහන මේ ප්‍රතිවාදයේ පිටිපස්සට දාගෙන නැහැ කොමාරි ඉස්සරහෙන් තියාගෙන ගහ ගන්න ඕන අයියෝ ඒකත් කෑවනේ ෂිකේ ඕකේ හරි ගයිස් එහෙනම් මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න යන්න යාළුවන්ට මම ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ අඩුපාඩු එහෙම තියෙනවා නම් ඒවා පහලින් කමෙන්ට් කරන්න හැමෝටම සුබ දවසක්